ඉතිං වත් මොකක් හරි අයිටම් එකක් මිලදී ගන්න ඉන්නවාද. නමුත් අපි හිතමු ඔයාගේ අතේ ඒක බයි කරන්න කිසිම මුදලක් නෑ කියලා. ඒකට විසඳුමක් විදියට තමයි අද වීඩියෝ එක මං අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතිං ඔයාට මේ අයිටම් එක පහසු ගෙවීමේ ක්‍රමයකට බයි කරන්න පුළුවන් ඇප් එකක් ගැන තමයි අද වීඩියෝ එකේදී මං ඔයාට කියලා දෙන්න යන්නේ. ඉතින් මේ ඇප් එකේ නම තමයි කොකෝ කියන ඇප් එක. ඉතින් මේ කොකෝ කියන ඇප් එකෙන් අපිට අයිටම් එකක් මිලදී ගත්තාම වාරික විදියට තමයි ගෙවන්න තියෙන්නේ. ඉතින් අපි හිතමුකෝ ඔයාට රුපියල් 6000ක භාණ්ඩයක් ඕඩර් කරන්න ඕනේ. නමුත් ඔයා ගාව තියෙන්නේ රුපියල් 2000ක් වගේ මුදලක්. එහෙනම් ඔයාට අදම පුළුවන් මෙන්න මේ අයිටම් එක මිලදී ගන්න. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ කොකෝ ඇප් එකෙන් ගිහිල්ලා මේ අයිටම් එක බයි කරන එක. එතකොට ඔයාට මේක පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න පුළුවන්. ඉතින් කොකෝ ඇප් එකෙන් අයිටම් එකක් බයි කරන්නේ කොහොමද? කොකෝ ඇප් එකෙන් ගන්න අයිටම් එකකට වාරික ගෙවන විදිය මේ හැමදේම අද වීඩියෝ එකේදී කතා කරනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මේ වීඩියෝ එක ඔයාලට හොඳයි කියලා හිතනවා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාමගේ channel එක තාමත් subscribe කරලා නැද්ද? එහෙනම් පහලින් තියෙන subscribe button එක click කරලා notification bell icon එකත් all දාලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. I've been dreaming on in my head like a ඉතිං ඔයා මුලින්ම කොකෝ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඉතිං ඔයා ගාව Android ෆෝන් එකක් තියෙනවා නම් යන්න Play Store එකට. Apple ෆෝන් එකක් තියෙනවා නම් යන්න App Store එකට. ඉතින් මං ගාව දැන් තියෙන්නේ Android ෆෝන් එකක් ඉඳලා මම යනවා Play Store එකට. දැන් මම මෙතන සර්ච් කරගන්නවා කොකෝ ඇප් කියලා. ඉතිං ඔයාට මේ දෙවෙනියට පේන කොකෝ ඇප් එක තමයි ඔයා ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. මම මේ විදිහට මේ කොකෝ ඇප් එක ඉන්ස්ටෝල් කරගන්නවා. දැන් කොකෝ ඇප් එක මගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් වෙලා තමයි තියෙන්නේ. දැන් මම මේ කොකෝ ඇප් එක ඕපන් කරගන්නවා. ඔයා මෙතන allow කියන එක ක්ලික් කරන්න. දැන් ඔයා මේකේ account එකක් create කරගන්න ඕනේ. ඒකට ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන register කියන එක ක්ලික් කරන්න. ඉතින් මෙතනදී ඔයාට ස්ටෙප් 6ක් කම්ප්ලීට් කරන්න තියෙනවා. මම ස්ටෙප් බයි ස්ටෙප් ඔයාට මේ කම්ප්ලීට් කරගන්න හැටි කියලා දෙනවා. ඉතින් මෙතන මුලින්ම ඔයාගේ මොබයිල් නම්බර් එක ටයිප් කරගන්න. ටයිප් කරගත්තට පස්සේ next කියන එක ක්ලික් කරන්න. දැන් ඔයාගේ මොබයිල් නම්බර් එකට OTP කෝඩ් එකක් එනවා. එන්නේ කෝඩ් එක මෙන්න මෙතනට ටයිප් කරගන්න. හරි මේ විදිහට මට කෝඩ් එක ආවා. ඉතින් ඊළඟට ඔයාගේ account එක create කරන්න ඕනේ. ඉතින් පළවෙනියට ඔයාගේ first name එක දෙන්න. ඊළඟට ඔයාගේ last name, ඒ වගේම email එක, password මේවා ටික දීලා ඔයාට පුළුවන් මෙන්න මෙතන step එක complete කරගන්න. ඉතින් ඊළඟට ඔයාගේ NIC number එක, DOB number එක දීලා මේක complete කරගන්න. ඉතින් මේ ටික fill කරාට පස්සේ ඔයා next කියන එක click කරන්න. ඉතින් දැන් ඔයාගේ ප්‍රොවින්ස් එක, සිටි එක මේ ටික දීලා ඔයාට පුළුවන් මේක සබ්මිට් කරගන්න. දැන් මම මේ විදිහට මේ ටික ෆිල් කරනවා. ඊළඟට ඔයා මේ ටික් එක ඇක්ටිව් කරලා සබ්මිට් කියන එක ක්ලික් කරන්න. ඉතින් ඊළඟට ඔයාගේ කෝඩ් එකක් මෙතනට ටයිප් කරන්න කියනවා. ඒ කියන්නේ ඔයාටම තියෙන සීක්‍රට් කෝඩ් එකක් මෙතනට ටයිප් කරගන්න. මම උදාහරණයක් විදිහට මෙන්න මේ කෝඩ් එක ටයිප් කරගන්නවා. ඉතින් ඔයාට මෙතනට කැමති කෝඩ් එකක් ටයිප් කරගන්න පුළුවන්. ඉතින් මේ කෝඩ් එක ගොඩක් මතක තියෙන කෝඩ් එකක් දාන්න. මොකද ඔයාට මේ කෝඩ් එක ඉස්සරහට ඕන වෙනවා. ඊළඟට මම මේකත් next කරනවා. ඉතින් ඊළඟට ඔයා කලින් ටයිප් කරපු කෝඩ් එක කන්ෆර්ම් කරන්න තමයි තියෙන්නේ. ඒ කෝඩ් එක මම මේ විදිහට ටයිප් කරලා මේක කන්ෆර්ම් කරනවා. හරි. දැන් අපි කොකෝ ඇප් එකේ account එකක් create කරගෙන ඉවරයි. ඉතින් ඔයාට මේ කොකෝ ඇප් එකේ interface එක මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාට මේකේ විවිධ කැටගරිස් වලින් අයිටම්ස් මිලදී ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඉලෙක්ට්‍රොනික්ස්, ස්පෝර්ට්ස්, මොබයිල් මේ ඕනම කැටගරි එකකින් ඔයාට මේකෙන් අයිටම්ස් මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයාට මෙතන පේනවා ඇති RS0 කියලා තියෙනවා. ඒ කියන්නේ මට කොකෝ ඇප් එකෙන් හම්බෙලා තියෙන්නේ 0. ඒ කියන්නේ කිසිම ගාණක් හම්බෙලා නැහැ. ඉතින් ඔයාට පුළුවන් මේ ප්‍රයිස් එක ස්පෙන්ඩ් අප් කරගන්න. ඒකට ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ යටම මෙනු බාර් එකේ my කොකෝ කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මේ ඩීටේල්ස් ටික ඔයා ෆිල් කරලා ඔයාට පුළුවන් මේ ප්‍රයිස් එක ස්පෙන්ඩ් අප් කරගන්න. ඉතින් දැන් මම ඔයාට මේ කොකෝ ඇප් එකෙන් අයිටම් එකක් බයි කරන්න හැටි කියලා දෙන්න. දැන් මම මෙතන සර්ච් කරගන්නවා ෆෝන් චාර්ජර් කියලා.
ඉතින් මං ඔයාලට බයි කරලා පෙන්වන්න යන්නේ ෆෝන් චාර්ජර් එක. ඉතින් මම මේ පළවෙනියට තියෙන සයිට් එකට යනවා. ඉතින් මේගොල්ලෝගේ ඔෆිෂියල් ස්ටෝර් එකට තමයි අපි මේ විදිහට යන්නේ. ඉතින් ගියාට පස්සේ ඔයාට shop online කියලා එකක් බලා ගන්න පුළුවන්. එන්නේ ඒක එහා පැත්තේ තියෙන shop කියන එක ක්ලික් කරන්න. දැන් ඔයාට මේගොල්ලෝ ගාව තියෙන items බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙතනින් සර්ච් කරනවා ෆෝන් චාර්ජර් කියලා. ඉතින් ඔයාට මේ විදිහට ෆෝන් චාර්ජර්ස් බලා ගන්න පුළුවන්. මම දැන් ඕඩර් කරන්න යන්නේ මේ රුපියල් 3699ට තියෙන ෆෝන් චාර්ජර් එක. ඉතින් මම ඒක එකපාරක් ක්ලික් කරනවා. ඉතින් ක්ලික් කරාට පස්සේ ඔයාට ඒක ගැන සම්පූර්ණ ඩීටේල්ස් බලා ගන්න පුළුවන්. හරි. දැන් ඔයාට පේනවා ඇති මේක අපිට ගෙවන්න තියෙන්නේ අපේ බැංක් එකෙන්. ඒ කියන්නේ අපිට මේක cash on delivery කරන්න බෑ. දැන් මම මේක buy කරන්න ඕන හින්දා buy now කියන එක ක්ලික් කරනවා. ඉතින් ඔයාට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මෙතන ඔයාගේ name එක, ඒ වගේම country එක, ඔයාගේ order එක එන්න ඕන තැන, city එක වගේ ඒවා දීලා ඔයාට පුළුවන් මේ order එක ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්න. ඉතින් ඔයාට මේක පහසු ගෙවීමේ ක්‍රමයට තමයි ගෙවන්න තියෙන්නේ. ඒ කියන්නේ ඔයා පළවෙනියට මේක රුපියල් 1370ක් දීලා මිලදී ගන්න ඕනේ. ඊට පස්සේ දවස් 30කින් ඔයා රුපියල් 1370ක් ගෙවන්න ඕනේ. ඊට පස්සේ දවස් 60කින් තමයි ඔයා ඊළඟ 1370 ගෙවන්න ඕනේ. ඉතින් ඔයා ගාව තියෙන මුදල් ටික ඉතුරු කරගෙන වෙනත්තරකට යොදා ගන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් මේ ඇප් එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මං හිතනවා කොකෝ ඇප් එක ගැන ලොකු අවබෝධයක් ඔයා මේ වීඩියෝ එකෙන් ගන්න ඇති කියලා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ලයික් එකක් දාලා අනිත් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම ඔයා මගේ channel එකට අලුත් කෙනෙක්ද අදම මගේ වීඩියෝ එකක් බලන්නේ. එහෙනම් පහලින් තියෙන subscribe button එක ක්ලික් කරලා ඊට එහා පැත්තෙන් තියෙන notification bell icon එකත් all දාලා තියාගන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාට කොකෝ ඇප් එක ගැන තියෙන අදහස් ගැටලු ඔක්කොම පහලින් කමෙන්ට් එකක් දාන්න යන්නත් අමතක කරන්න එපා. එහෙනම් ආයෙ දවසක හම්බෙමු මේ වගේ brand new වීඩියෝ එකකින් කවින්ත ටෙක්නික් YouTube channel එකෙන්.